ඉතින් යාළුවනේ මේ මම ඔයාලට පොඩි පොරොන්දුවක් වුණා පහුගිය දවස් ටිකේ මේ කැම් වර්ග හදන ඒවා එඩිටින් එක ඔයාලට පෙන්වන්නම් කියලා. මොකද මේ කීප දෙනෙක් මම Facebook එකේ දාපු සමහර කැම දැකලා මේ කියන්න පටන් ගත්තා. ඔයාලා මේ අපි මේක දාලා අවශ්‍යනවා මේ අපිට මේ කිසිම මේ විදිහකින් හදා ගන්නත් බෑ දන්නෙත් නෑ පුළුවන් නම් ක්ලිප් එක දාන්න කියලා. ඉතින් මම කිව්වා මාස දෙකකට කලින් හරි මම කරන්නම් පොඩ්ඩක් මේ දවස්වල නම් බිසි කියලා. හරි. ඉතින් පොරොන්දුව පහුවෙලා රිස්ට් කරනවා. ඉතින් අද ඉඳලා ඔයාලට සතිය ටික ගානේ වගේ මම වීඩියෝස් දාන්න try කරනවා. අලුතෙන් මගේ Facebook page එකක් හදනවා කේකුක් කියලා. ඒවට එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපේ මම හදන කැම જાති. ඉස්සරහට කියන්නේ ප්‍රධාන දේ තමයි මේ මොකක් දේවල් මම කරන්නේ බොහොම සරල දේවල්. මොකද ගෙදර ඔයාලට හදා ගන්න පුළුවන් දේවල්. නැතුව තව රෙසිපීස් තියෙනවා. ඉතින් ඒවා පස්සට බලමු. ඔයාලට මේ දැනට හදා ගන්න පුළුවන් දේවල් ටික මම එකින් එක හිමීට කියලා දෙන්නම්. රයිට් හරි. එතකොට මේකට අවශ්‍ය කරන බොහොම සුළු දේවල් ටිකක් වැඩි දේවල් අවශ්‍ය කරන්නේ නැහැ. ඔයාලා දන්නවා මේ හොඳ ගුණ පළතුරක් තියෙනවා අලිගැට peer. ඒකෙන් තමයි මම ටීක එක හදන්න යන්න වෙලට. අලිගැට peer ගෙඩි 3ක් විතර වගේ කමන්නේ සුත් කපලා සුත්ත කරලා මේ වගේ දාගන්න. ඊට පස්සේ අපිට බිත්තර 4ක් විතර වගේ ඕනි කරනවා. මේ බිත්තර දෙවල මතක තියාගන්න ඉස්සරම කහ මදේ විතරක් අරගෙන ගන්න. සුදු මදේ අපි වෙනම මේ වගේ අයින් කර ගන්නවා. ඒක අපි විසික් කරන්න ඒක අපි ඉස්සරට ඕනි වෙනවා. ඊට පස්සේ පාන් පිටි කියලා කියන්නේ wheat flour අපි පෙනෙනකින් හොදට මේව කරලා සුද්ධ කරලා ජරා වයින් කරලා ඊටු ටික මේ වගේ ග්‍රෑම් 350ක් විතර වගේ තමයි මේකට අරන් තින්නේ. ඊට පස්සේ මෙතෙන්ට අවශ්‍ය කරනවා සීනි ග්‍රෑම් 150ක් විතර වගේ අපි මෙතෙන්ට අරගෙන තියෙනවා. ඊට පස්සේ පොල් තෙල් මිලිලීටර් 100ක් විතර වගේ 100ක 150ක් විතර දීපත් කමන්නේ. ඊට පස්සේ බේකින් පවුඩර් මේ සෑන් එකකින් එකක් වගේ දීපොත් හොඳටම ඇති. ඉතින් ඔච්චරයි ඕනි කරන්න. ඕනි කෙනෙකුට ගෙදරට තමන්ගේ ළමයින්ට හරි ගෙදර කට්ටියට කිසිම අපහසුතාවකින් තොරව මේක හදා ගන්න පුළුවන්. හරි මේ අපි එක බ්ලෙන්ඩර් කරා මේ වගේ රෙසිපි එක මේක දා ගන්න පුළුවන්. දාන පාන් පිටි ටික මේ වගේ ඒකට අපි දාගන්නවා පොල් තෙල් ටික. යන්න අපි මේක හොඳට ඊට අවශ්‍ය කරන මේ වගේ මික්ස් කරගන්න පුළුවන්. අපිට එකත් මේ වගේ ඒක වළං කරගත්ත විතර සුදු නැත් මේ වගේ පොට්ටක් දාගන්න එකට අපි බේකින් පවුඩර් දාගන්නවා මේසේ හන්දක් වගේ. විනාඩි 50ක් දාන්න ඕනේ. ඒක මෙහෙම මම කියනවා සමහරක් විට අවන් වර්ග යනවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කෝකටත් විනාඩි 40න් 45න් පස්සේ වගේ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. කරගන්න බලනවාද චුට්ටක් ඒ වගේ අවධානයෙන් ඉන්න. මේ මම ඔය පොතේ තියෙන වෙලාව මොකක් කරන්න ප්‍රායෝගිකව හරියන්නේ නැහැ. දැන් සමහරක් වෙලාවට එක එක අවන් වලට අනුව ඒක වෙනස් වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. මේ ඉතින් ඔයාලට පේන්නේ දැන් මේ අවන් එකෙන් ගත්ත කේක් එක. ඔයාලට පේනලා කොළ පාට තියෙනවා. ඉතින් කේල්ල කපලා වගේ කොහොමද කියලා. මේ තියෙන්නේ තුන දානවා. ඉතින් ඒ වගේම සොෆ්ට් ගතිය මේ විදිහටම තියෙනවා. සොෆ්ට් ගතිය තියෙනවා. ඒක කාලා බලන්න කොහොමද කියලා. අතරම හොඳයි. හොඳ රසක් තියෙනවා. ඔයාලත් කියලා හදලා කාලා බලන්න. එච්චර දේවල් අවශ්‍ය නැහැ. විතරයි මේ පොඩි දේවල් ටිකක් තමයි අවශ්‍ය උනේ. ඔයාලා මතක තියාගන්න මේක හදද්දී අලිගැට peer ගන්නවා නම් ඉදිච්ච නැති ගෙඩියක් නම් බාගෙට දිච්ච ගෙඩියක් නම් පාවිච්චි කරන්න එපා. කොහොම වුණත් යන්තම් තිත්ත රසයක් එන්න තියෙනවා. දෙවෙනි කාරණේ තමයි පොල් තෙල් ගනිද්දී සාමාන්‍ය තෙල් එක පාවිච්චි කරන්න උත්සාහ කරන්න එපා. හොඳ වෙජිටබල් ඔයිල් එකක් හරි හොඳ තත්ත්වයේ පොල් තෙල් එක පාවිච්චි කරන්න. ඒ දෙක ගැන හොඳට සිහිය තියාගෙන මේ වැඩේ කරන්න. එහෙම වුණොත් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්.
එච්චරයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඒ ඇරෙන්න මෙතන කියන්න කිසි දෙයක් නැහැ. ඕනම පොඩි ළමයෙකුට මේක හදා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ ක්ලිප් එකේදී හම්බෙමු. තවත් දෙයක් මොකක්ද